හායි යාළුවනි. ඔන්න තවත් vlog එකක් අරන් ආවා. අපි අද යන්න හදන්නේ කැලණි පන්සල්. අපි එහෙනම් යන්න රෙඩි වෙමු. නාල කොණ්ඩේ ගන්න දෙයක් නැහැ, හිටින්නේ නැහැ. ගන්න බෑනේ. කියන විදිහට යන්න. ඔබ මේ දකින්නේ මම රෙඩි වෙලා අපේ අම්මට වත් දෙන්න ගිහපු අවස්ථාව. ඉතින් අම්මා රෙඩි වෙනකන් මම ඉතින් හිටියා අප්පා. ආව්ව නම්බරු වෙන ඕව ගණන්වත් ගන්න එපා. මල්ලි වත් එනවද යන්න? ඈනේ. ඔය එනවද යන්න? ඔය එනවද පන්සල් යන්න? ඈනේ. හබුන් බුරුන් කොටා නෑව්වට වැඩක් තියෙදනේ ඔයාව. නාවල පැයක් ගියේ නෑ. ඉතින් මට අද නිවාඩු දවසක්. ඒ හින්දා තමයි මේ අම්මත් එක්ක කැලණි යන්න තීරණය කරේ. මේ අවුරුද්දේ ඇත්තමයි කෝවිල් ගියා. ඒ හැමදේම කරා මට තාම යන්න බැරි වුණානේ පන්සල්. අද තමයි යන්න පන්සල්ට යන්නේ. ඊට පස්සේ ඉතින් අපි ටොක් එකකුත් දාගෙන කෙලිම පන්සලට තමයි ගියේ. මෙන්න බොලේ ආවා. ඔව් ඉක්මනට ආවා. ඉතින් මේ අවුරුද්දේ පළවෙනියට පන්සල් ආපු දවස. මුලින්ම අම්මයි මායි පූජා කරන්න මල්, ඊට පස්සේ තෙල්, හඳුන් කූරු, ඒ මොකද ඇත්තටම ගන්න තියෙන හින්දා අරන් ආවේ නෑ. ඒවා තමයි මුලින්ම ගත්තේ. කොච්චර මල් ජාති මෙහෙ විකුණන්න තිබ්බත් මං අනිවාර්යයෙන්ම ගන්න නිර්මාණය. මං දන්නේ නෑ කියන්නේ මම මාරම ආසයි. ඒ කියන්නේ මම මල් වලට ආස නෑ. ඒ වුණාට පූජා කරන්න මාරම කැමති නිර්මාණයල්මයි. ඒ නිසාම නිර්මාණය අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් මල් ටිකත් අරගෙන පන්සලට ඇතුළට යද්දිම අපිට තවත් පින් වැඩකට අත ගහන්න පුළුවන් වුණා. ඒ තමයි අපි මෙතන ගිහුවම නම් කිව්වේ ආශිර්වාද පූජාව කියලා. පූජාවක් කරනවා කියලා. මොකද අපි මේ යන දවසේට කලින් දවසේ තමයි කැලණි පන්සලේ පෙරහැර තිබ්බේ. ඉතින් ඊට පහුවෙන්දා මේ ආශිර්වාද පූජාවක් කියලා තමයි කිව්වේ. ඉතින් ඒකටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ දේවල් වලට අත ගහලා ඊට පස්සේ පහන් පත්තු කරලා මල් පූජා කරලා අපි ආපු වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ අවුරුද්ද ඇත්තටම කරන්න හිතන් ඉන්න දේවල් හරි ඒ විදිහටම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔයාලගෙත් ඒ විදිහටම සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පන්සල් වලින් එන්නම ආස පන්සලක් තමයි කැලණි පන්සල කියන්නේ. මම දන්නවා ගොඩාක් අය කැලණි පන්සල ගොඩක් කැමතියි කියලා. පාන්දරට ඇවිල්ලා ඉන්න, ඊට පස්සේ රැට පන්සල් වෙලා ඉන්න, කියන්නේ ඇවිල්ලා වඳින්න. ඒ වගේ මම මාරම ආසයි. ඉතින් මම කැලණි පන්සලේ ඇවිල්ලා ඉන්නම කැමති දන තමයි මේ බෝගා ගාව. තඹෝ ගහයට මාරම හිතට මාරම සැනසීමක් එන්නේ. ඒක කියන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් ඔයාලත් කැලණි පන්සල් ඇවිල්ලා නැති කවුරු හරි ඉන්නවා නම් එකපාරක් හරි ජීවිතේ එන්න ඕන තමයි. මොකද කරන්නේ? ඉතින් මම ගාත කියලා ඉවර වෙලා ඉවරනකම් හිටියා. කොහොම හරි අපි ඉවර වෙද්දී ඇඳලා
රෑ වුණා. රාට විතර වුණා. ඒ වෙද්දිත් ඉතින් අපි එද්දි වගේම ගොඩක් සෙනග හිටියා. මෙන්න මේවා නම් කැලණි පන්සල් ආවා කියලා අමතක කරන්නම් බැරි දෙයක්. ඉතින් අයිස්ක්‍රීම් කෑවා. ඊට පස්සේ තව පොඩි පඩුවකුත් ගත්තා. ඒකත් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් ওই විදිහට තමයි අපේ කැලණි පන්සල් vlog එක ඉවර වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම ගත්තේ. මේ දවස්වල පොඩි ඩයට් එකක් යනවා ළමයි ඒක. එහෙනම් තව vlog එකේ හම්බෙමු. bye.